Welcome back to my channel. ඉතින් gorgeous lady මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න. තාම channel එක subscribe කරලා නැත්නම් ඔයගලන්ට පුළුවන් channel එක subscribe කරලා ලස්සන වෙන දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයගොල්ලන්ට මම කිව්වා බඩ අඩු කරගන්න මාසෙන් බඩ අඩු කරගන්න මම ඔයාලට ව්‍යායාම ටිකක් අරගෙන එනවා කියලා. මම ඒක අරගෙන එනකන් මම කරන මගේ බඩ අඩු කරගන්න මගේ මේ ඉන දෙපැත්ත හැඩ කරගන්න මම කරන තවත් මම ෆලෝ කරන තවත් එක ටෙක්නික් එකක් ඔයගලන්ට ෂෙයා කරගන්න හිතුවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු. බඩ අඩු වෙන්න කිව්වම ලංකාවේ අයගේ බඩ බබා ලැබුණාට පස්සේ එහෙම නැත්නම් අධික තරබාරුකම හින්දා මුලින්ම යාළගේ ඉන්නේ බඩ. ඉතින් අපේ ඒක සාමාන්‍ය දෙයක් බඩ එන්නේ මේ උඩ ඉඳලම පහළට එල්ල වැටෙන විදිහටම එනවා. ඉතින් දැන් මෙතනදී අපි මේ හිතන්නේ බඩ අඩු කරගන්නවා කිව්වම වර්ක්අවුට් කරපු ගමන් මුළු බඩ එකපාරම අඩු වෙනවා කියලා නෑ. මමත් එහෙම තමයි හිතාගෙන හිටියේ. හැබැයි එහෙම නෙමෙයි. මෙතනදී වෙන්නේ බඩේ උඩ කොටස, මැද කොටස, යට කොටස ක්‍රමානුකූලව අඩු කරන එක. ඒක හරියාකාරව අඩු කරගන්න දිනපතාම මම කියන විදියට මෙන්න මේ HIIT abs කියන වීඩියෝ එක බලලා මේ ටික හරියටම හැමදාම කරන්න. ඊළඟට ඔයාලට බඩ අඩු වෙද්දි ඉන හැඩ කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ මේ ඉන දෙපැත්ත තියෙන අපි ටයර් පැනලා කියන අපි සාරියක් ඇඳම, සායක් ඇඳම, ඇඳුමක් ඇඳම කොටසක් වෙන් වෙලා තියෙන්නේ. ඒක කැතයිනේ. ඒකට තමයි අපි ස්ලිම් වේස්ට් කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා ස්ලිම් වේස්ට් කරන්නේ කොහොමද කියලා. මේක බලාගෙන හරි කමක් නැහැ. ඔයගොල්ලෝ කරන්න හැමදාම HIIT abs එක්කම. HIIT abs නම් මම කොහෙන්වත් බලාගෙන කරනවා නෙමෙයි. මේ ඉතාලියේ ප්‍රොෆෙෂනල් ට්‍රේනර් කෙනෙක් මට හරියටම කියලා දුන්න ටික තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරේ. ඒ ටික හරියටම මගේ වීඩියෝ එක බලලා කරන්න. ඒ වගේම ස්ලිම් වේස්ට් එකත් කරන්න. ඊළඟට මම ඔයගලන්ට කියලා දුන්නා සාමාන්‍යයෙන් අපිට ඒක අමාරු දෙයක් නෙමෙයි. වර්ක්අවුට් කරන එක කමක් නැහැ. වෙලාවක් වෙන් කරලා කරගන්න බලා. හැබැයි ඔයගොල්ලෝ හැමදාම ඔයාලගේ ඇඟ සෝදනවනේ නිින්දට යන්න කලින්. එතකොට ඔයාලා අනිවාර්යෙන් බොඩි ලෝෂන් ඇප්ලයි කරනවා. බොඩි ලෝෂන් ඇප්ලයි කරද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලිම්පැටික් ඩ්‍රේනේජ් කරන්න. එතනදී කරන්නේ අපේ මේ බඩ කොටස ඉන කොටසත් එක්ක මසාජ් කරන එක. ඉතින් මේක මසාජ් ටෙක්නික් එකක්. ඒ ටික කරන්න තියෙන්නේ. නිකන් ක්‍රීම් ඔහේ ගා ගන්නට වඩා අරකට කරන ගමන්ම ලස්සනට ඒ ටික හදා ගන්න. ඊළඟට මම වීඩියෝ එකකින් අරගෙන එන්නම් මම කරන ඇප්ස් ඩම්බල් එකත් එක්ක මම ඉක්මනට සතියක් ඇතුළත කොහොමද 6 pack වල ෆස්ට් කට් එක එන්නම හදාගත්තේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. හැබැයි ඊට කලින් මම හිතුවා මේ මම අනිත් ෆලෝ කරන ටෙක්නික් එක වැකුම් බෙලි වැකුම් එක ඔයගොල්ලන්ට ෂෙයා කරගන්න ඕනේ කියලා. මෙන්න මේ වීඩියෝ එක බලන්න. මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට හැමදාම වර්ක්අවුට් කරන්න කලින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට හුස්ම හොඳට ඉහළට අරගෙන ඔයගොල්ලෝ දන්නවනේද අපි වැකුම් මැෂින් එකකින් අපි කුණු ඇදලා ගන්න කොහොමද ඒකේ පවර් එකට කොහොමද කුණු දුවිලි ඇදලා ගන්න අන්න ඒ වගේ අපේ බඩ පුළුවන් තරම් අපි පස්සට හකුලව ගන්න ඕනේ. ඒ හකුලව ගන්න අපි හුස්ම ඉහළට අදින ගමන්ම අපි බඩ මෙහෙම අකුල ගන්නවා පොත්තට යනකම්ම. ඒ කියන්නේ තමන්ට පුළුවන් ගන්නට යන. ඊළඟට හිමීට වාගේ හුස්ම පහළට දාන්න. මේ වගේ පුළුවන් නම් වඩ 10 වතාවක් කරන්න. මුල් කාලේ ටිකක් අමාරු වෙයි. හැබැයි ඔයාගේ බඩ ඒ කොටස් ටික හැදෙන්න ඔයා වර්ක්අවුට් කරන ගමන් ඒ ටික හැදෙන්න ඔයාට මේක කරන එක ලේසි වෙනවා. ඉතින් ඔයාට සමහරවිට මේක කරද්දී බඩ කොරයක් වගේ දැනෙන්න පුළුවන්. නැත්නම් හුස්ම ගන්න අමාරු වගේ දැනෙන්න පුළුවන්. මේ කරන අතරතුරේදී හුස්ම ගන්න වගේ අමාරු දැනුනොත් ඒක කරන එක නවත්තන්න. ඊළඟ දවසේ ආයෙ පටන් ගන්න. ලොකු අමාරුකමක් එහෙම ඇති වෙන්නේ නැහැ මේකට. එහෙම ඇති වුණොත් නොකර ඉන්න. නමුත් අර බඩේ කොරයක් වගේ අහ වුණොත් ඊළඟ දවසේ ටිකක් අඩුවෙන් කරන්න. හැබැයි මේක හැමදාම කරන්න අනිවාර්යයෙන්ම රිසල්ට්ස් තියෙනවා. මේක විතරක් කරලා බඩ අඩු කරගන්න බෑ. මගේ HIIT abs slim waist එතකොට ලිම්පැටික් ඩ්‍රේනේජ් එක මම අර කිව්වා වගේ හරිම සරලයි. බොඩි ලෝෂන් එක ඇප්ලයි කරද්දී කරන්න තියෙන්නේ තමන් වෙනුවේ. ඊළඟට කරන්න තියෙන්නේ මම මේ කියවපු බෙලි වැකුම් එක. ඉතින් ඔයගොල්ලෝ මේක කරලා බලන්න සාර්ථක ප්‍රතිඵල තියෙනවා. නැත්තම් මම ඔයගලන්ට වීඩියෝස් එහෙම අරගෙන එන්නේ නැහැ. දැන් ගොඩක් අය මගෙන් අහලක් තිබුණා ඔයාට අමතක වෙලාද මේ මොනවාද වර්ක්අවුට් කරනවද කියලා. ඇත්තටම මම ඔයගලන්ට කියලා දුන්නේ HIIT abs ටිකයි. ඊට අමතරව මම
ඒ හිට් ටැබ්ස් වලටම එකතු කරගත්තා. මට ඩම්බල් එක මගේ තියෙනවානේ. ඩම්බල් එකත් එක්ක ඒ කියන්නේ මම කරලා බැලුවා. තව ටිකක් ඉක්මනට. ඒ කියන්නේ ඇඟ කට් කරගන්නේ කොහොමද කියලා බලලා මම ඒක කරන්න ගත්තා. කොහොමද සතියක් යන්න කලින් මුද්දම හොඳ රිසල්ට්ස් ආවා. ඉතින් මම මේක තාම ඇත්තටම කරන්න වෙලාවක් තිබුණේ ඒක වෙනමම කරන්න ඕන දෙයක් නේ. ඒකයි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මම මේ කියලා දුන්න ටික ඒ විදිහටම කරන්න. ඉතින් තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඔයගොල්ලන්ට මගේ මූණ දැක්කම තේරෙනවා ඇති අපේ ෆේස් ක්‍රීම් එක කොහොමද කියලා. ඇත්තට ඔයගොල්ලෝ කාලෙන් කාලේ දැක්කම මම ඉස්සර ඉඳලම channel එක පටන් ගන්න ඉදි කරපු දේවල්, එතකොට පාවිච්චි කරපු products, එතකොට මගේ skin එක කොහොමද තිබුණේ, CeraVe, Cetaphil, Garnier vitamin C serum cream එකත් එක්ක පාවිච්චි කරද්දි මගේ skin එක කොහොමද තිබුණේ. ඊට අමතරව ආයෙ ඔයගොල්ලන්ට පෙන්නුවා මම මගේ ක්‍රීම් එක පාවිච්චි කරනවා. එතකොට මගේ skin එක තියෙන්නේ කොහොමද කියලා තොන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. body lotion එකයි ෆේස් ක්‍රීම් එකයි පාවිච්චි කරලා සහ අපේ ලිප් බාම් එක. ඉතින් ඇත්තටම මම හොඳ නිසයි මේ හැමදේම අරගෙන නැතුව වෙලදාම් කරන්න සල්ලි පරමාර්ථය කරගෙන නෙමෙයි. ඇත්තටම හොඳ නිසා ඔයගලන්ට මගේ ස්කින් එක මාව ඇත්තට දැක්කත් ඔයගලන්ට ස්කින් එක ලස්සනට වෙන්නේ. ඒ තරම්ම ලස්සන කලර් එකක් එන්නේ. බය නැතුව ගන්න පුළුවන්. ලස්සන කලර් එකක් එන්නේ. තැම්බිලා වගේ නහර පේන කැද සුදක් නෙමෙයි. ලිප් බාම් එකත් අන්න ඒ වගේ ලිප් බාම් එකත් ඔයාලගේ තොල් කළු වෙලා තිනවා නම් මත්ද්‍රව්‍ය අරගන්න තොල් කළු වෙලා තිනවා නම් පිරිමි අයගේ දුම් වැටි පානය කරලා කළු වෙලා තිනවා නම් එතකොට එක එක ලෙඩ රෝග නිසා කළු වෙලා තිනවා නම් හෝමෝන නිසා කළු වෙලා තිනවා නම් අපේ ලිප් බාම් එක සාර්ථක ප්‍රතිඵල දෙන ලිප් බාම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපේ hair oil එක තියෙනවා කොණ්ඩ වැවෙන්නේ. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපේ body lotion එක සහ night cream එක. ඉතින් ඔයගොල්ලන්ට මගේ skin එක දිහා බැලුවම පේන ඇති අපේ ක්‍රීම් එකේ ප්‍රතිඵල කොහොමද කියලා. නහරවල් පේන බ්ලීචින් ගාලා වගේ තියෙන කැත තැම්බිච්ච සුදක් නෙවෙයි තියෙන්නේ. හරිම ලස්සන ස්කින් කලර් එකක් තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කැමති අයට පුළුවන් ගාලා බලන්න. ඉතින් ඒ වගේම තමයි අලුතෙන් කියන්න ඕනේ මගේ කොලජන් ඔක්කොම මෙහෙට ගෙන ආපුවා ඉවරයි. මම ආයේ ගෙන්නුවේ නැහැ. මොකද මට කොරියාවේ ඉඳලා ගෙන්න ගන්න පුළුවන් වුණා Glutenix ටැබ්ලට් එක. මම ඒක බොන ගමන් ඉන්නේ. ටැබ්ලට් 100ක් තියෙනවා. දවසට 3 ගානේ බොන්න ඕනේ. තාම බොන ගමන් ඉන්නේ. රිසල්ට්ස් අරගෙන එන්නම්. මොකද මම ග්ලූටතයෝන් කැප්සියුල් එකකුත් ගත්ත පාවිච්චි කරන්න. මම ඒකත් එක්ක ග්ලූටනික්ස් ටැබ්ලට් එකත් කම්පෙයාර් කරන්නම් මොකද්ද උනේ කියලා. ඉතින් එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ආදරේ. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න ඉන්නකන් අතට ගෙන් යන්න. බයි.